ඔබ දැක ඇති, අසා ඇති නැත්නම් අසන්නට ඇති ලෝකයේ 8 වෙනි පුදුමය ලෙසින් ඇතැම් විට හැඳින්වෙන පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයට කලාත්මකභාවය සහ ඉංජිනේරු ශිල්පයේ අපූර්වත්වයට කදිම දසුනක් වන ලංකාවේ අභිමානය වන අපේම සීගිරිය ගැනයි අද අපි කතා කරන්න යන්නේ. ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලට නුදුරින් පිහිටි සීගිරිය ලෝකයේ 8 වන පුදුමය ලෙසින්ද ඇතැම් විට හැඳින්වෙන පුරාණ ගෘහ නිර්මාණ ශිල්පය කලාත්මකභාවය සහ ඉංජිනේරු ශිල්පය කදිමට විදහා දක්වන අතිශය වැදගත් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය වසර දහස් ගණනක් පැරණි ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරයේ කලාත්මක හා තාක්ෂණික දියුණුවට කදිම නිදසුනකි. සීගිරියේ ඉතිහාසය ක්‍රි.ව. 5 වන සියවසේ දක්වා දිවයයි. මෙහි ප්‍රධාන ඉදිකිරීම සිදු කරන ලද්දේ කාශ්‍යප රජු විසිනි. ඒ ක්‍රි.ව. 477 සිට 495 දක්වා කාලය අතරතුරයි. පුරාවෘත්තයට අනුව කාශ්‍යප රජු තම පියා වූ ධාතුසේන රජු මරා දමා සිහසුන පැහැර ගත්තේය. ඉන්පසු තම සොහොයුරු මුගලන් කුමරුගේ පළිගැනීමෙන් බේරීම සඳහාත් අද්විතීය ආරක්ෂක බලකොටුවක් සහ අලංකාරවත් අගනුවරක් නිර්මාණය කිරීමේ අරමුණින් ඔහු සීගිරිය තෝරා ගත්තා. කාශ්‍යප රජු සීගිරිය කේන්ද්‍ර කර ගනිමින් වසර 18ක් පමණ පාලනය කර අතර මෙම කාලය තුළ ඔහු සීගිරිය දැවැන්ත මාලිගා සංකීර්ණයකින් අලංකාර උද්‍යාන වලින් සිතුවම් වලින් සහ ජල පද්ධති වලින් සමන්විත කරවීය. කෙසේ වෙතත් ක්‍රි.ව. 495 දී පමණ මුගලන් කුමරු සමග ඇති වූ යුද්ධයකින් කාශ්‍යප රජු පරාජයට පත්විය. ඉන්පසුව සීගිරිය කෙටි කාලයක් මුගලන් රජුගේ පාලනයට නතු වූ අතර පසුව එය බෞද්ධ ආරාමයක් ලෙස භාවිතා විය. 14 වන සියවසය වන විට සීගිරිය අතහැර දමා තිබූ බවට සාක්ෂි පවතී. සීගිරිය යනු හුදෙක් ගල් පර්වතයක් පමණක් නොව එය මානව දක්ෂතාවයේ සහ ස්වභාවික පරිසරයේ අපූර්ව එකතුවකි. මීටර් 180ක් පමණ උසකින් යුත් මෙම පර්වතය මත මෙවැනි ඉදිකිරීම් සිදුකිරීම එකල පැවති ඉංජිනේරු ශිල්පයේ දියුණුවට කදිම නිදසුනකි. මෙහි ඇති ගෘහ නිර්මාණ ශිල්පය අතිශය විශිෂ්ට වන අතර එය පහත සඳහන් කොටස් වලින් සමන්විත වේ. පර්වතය මුදුනේ ඇති මාලිගය, පර්වතයේ මුදුන සමතලා කොටසක් සහ මාලිගාවක්, පොකුණක් සහ මල් උද්‍යානයක් නිර්මාණය කර තිබීම කාශ්‍යප රජුගේ දැවැන්ත සැලසුම් සහ ඉංජිනේරුමය හැකියාවන් මනාවට පෙන්වයි. මෙහි සිට අවට පරිසරය පුළුල් ලෙස නිරීක්ෂණය කිරීමටද හැකිවන පරිදි සැලසුම් කර තිබේ. සිංහ පාදය පර්වතයේ මැද භාගයේ විශාල සිංහයෙක්ගේ පාද යුගලක් නිර්මාණය කර ඇති අතර අතීතයේදී මෙම සිංහයාගේ මුළු සිරුරම තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම සිංහයාගේ මුවින් ඇතුල් වී පර්වතය මුදුනට යා හැකිවන පරිදි පියගැට පෙළක් නිර්මාණය කර තිබුණි. එය සීගිරියට සිංහගිරි යන නම ලැබීමටද හේතු විය. ජල උද්‍යාන සහ භූදර්ශන උද්‍යාන සීගිරිය පාමුල ඇති ජල උද්‍යාන සහ භූදර්ශන උද්‍යාන ලෝකයේ පැරණිතම සැලසුම් කළ උද්‍යාන අතරින් ප්‍රමුඛ වේ. මෙම උද්‍යාන තුළ ඇති දිය පොකුණු, දිය මල් සහ පොකුණු පද්ධති අතිශය නිර්වද්‍ය ජල කළමනාකරණ පද්ධතියකින් ක්‍රියාත්මක වී ඇත. මෙවැනි දියුණු ජල පද්ධතියක් වසර දහස් ගණනකට පෙර නිර්මාණය කිරීමට හැකිවීම පුදුම සහගතය. සීගිරිය යනු පුරාවිද්‍යාඥයින්ට අදටත් අභියෝග එල්ල කරන අද්භූත ස්ථානයකි. බලකොටු පවුරු සහ දිය අගල් සීගිරිය වටා මනාව සැලසුම් කරන ලද ආරක්ෂක පවුරු සහ දිය අගල් දැක්ගත හැකිය. මේවා සතුරාට ඇතුල්වීම දුෂ්කර කර ඇත. උද්‍යාන නටබුන් ජල උද්‍යානවල නටබුන් තවමත් දැක්ගත හැකි අතර ඒවා එකල පැවති දියුණු භූදර්ශන සැලසුම් විදහා දක්වයි. ගල් පඩිපෙළ පද්ධතිය පර්වතය මුදුනට නැගීම සඳහා නිර්මාණය කර ඇති පඩිපෙළ පද්ධතියේ නටබුන් අදටත් දැක්ගත හැකි. ගලින් නෙළූ සිංහ පාදය සීගිරියේ ඇති අද්විතීයම ලක්ෂණ වලින් එකකි. මෙහි ඉතිරිව ඇති කොටස් මගින් මුළු සිංහයාගේම දැවැන්ත භාවය සිතා ගැනීමට පුළුවන.
සීගිරියේ බොහෝ ඉදිකිරීම් සඳහා ගඩොල් භාවිතා කර ඇති අතර එම ගඩොල් ඉතා උසස් තත්ත්වයෙන් නිපදවා ඇත. සීගිරිය ලෝක ප්‍රසිද්ධියට පත් කළ තවත් වැදගත් අංග දෙකක් නම් සීගිරි බිතුසිතුවම් සහ කැටපත් පවුරයි. සීගිරි බිතුසිතුවම් සීගිරි ලලනාවන් ලෙසින් ප්‍රකට වන අතර ඒවා පර්වතයේ බටහිර මුහුණතේ ඇති ගුහාවක සිතුවම් කර ඇත. මෙම සිතුවම් වල ඇති අලංකරණය, වර්ණ භාවිතය සහ රේඛීය නිර්වද්‍යතාවය අතිශයම විශිෂ්ටයි. මෙම සිතුවම් කාශ්‍යප රජුගේ අන්තఃපුරය ස්ත්‍රීන් හෝ දිව්‍ය අප්සරාවන් නිරූපණය කරන බව විවිධ මත පවතී. සීගිරි සිතුවම් පිහිටි ස්ථානයට පහළින් ඇති පවුර කැටපත් පවුර ලෙස හැඳින්වේ. අතීතයේදී මෙම පවුර මනාව ඔපදමා තිබූ නිසා කැඩපතක් මෙන් දිස් වූ බව පැවසේ. මෙම පවුරේ විවිධ යුගවලදී මෙහි පැමිණි අමුත්තක් විසින් ලියන ලද කවි සහ කෙටි සටහන් දක්නට ලැබේ. මේවා සීගිරි ගී ලෙසින් ප්‍රකට වන අතර ඒවා සිංහල භාෂාවේ පරිණාමය සහ අතීත සමාජය පිළිබඳව වටිනා තොරතුරු සපයයි. සීගිරිය සම්බන්ධයෙන් රාවණා රජු පිළිබඳව ජනප්‍රවාද පවතී. විශ්වාසයන්ට අනුව රාවණා රජුගේ පුරාණ ලංකාපුර රාජධානියේ කොටසක් ලෙස සීගිරිය භාවිතා වූ බවත්, ඔහුගේ දඬුමොනරය නම් අහස් යානය ගොඩ බැස් වූ ස්ථානය ලෙසත් සීගිරිය සැලකුණු බවත් පැවසේ. ඔහුගේ දඬුමොනරය නම් අහස් යානය ගොඩ බැස් වූ ස්ථානය ලෙස සීගිරිය සැලකූ බවත් පැවසේ. කෙසේ වෙතත් මෙම ජනප්‍රවාද තහවුරු කිරීමට ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාක්ෂි මෙතෙක් සොයාගෙන නොමැත. පවතින සියලුම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක දත්ත අනුව සීගිරියේ වත්මන් දැවැන්ත ඉදිකිරීම් සිදුකර ඇත්තේ කාශ්‍යප රජු විසින් බව ස්ථීරවම තහවුරු වී ඇත. මේ තමයි අපේ සීගිරිය ගැන කෙටි නමුත් ගැඹුරු විස්තරයක්. සීගිරිය යනු ශ්‍රී ලංකාවේ අතීත ශිෂ්ටාචාරයේ අභිමානය විදහා දක්වන විශිෂ්ටතම සංකේතයක්. එය අදටත් දේශීය හා විදේශීය සංචාරකයන් දහස් ගණනක් ආකර්ෂණය කරගන්නා අතර එහි ඉතිහාසය, කලාව සහ ඉංජිනේරු ශිල්පය පිළිබඳව නොනවතින විස්මයක් ඇති කරයි. මෙම වීඩියෝවෙන් ඔබට සීගිරිය ගැන වටිනා තොරතුරු රාශියක් ලැබෙන්න ඇති කියලා හිතනවා. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවතත් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.